රෑපල් ගිහලා උදේ නැකින ගමන් උඹට මම වට්ටක්ක ගෙඩියක් ගෙනත් දෙන්නම් හොඳේ. බෑරක්ද සුද්ධිය යන්නේ. ආරච්චි නිල මේ හම්බ වෙන්න කියලා ආවේ. නායිට වී ටිකක්වත් ඉල්ල ගන්නට. ගේ හරිය කුරාන් කරලක්වත් නෑ. ඔබ හරි වින්නයි වෙලාවකනේ ආවේ. ලොකු හාමුදුරුවෝ පුත්තලන් යන්න ලෑස්ති වෙනවා.
මම මේ වතුර කලිය ගන්නාවි ඉස්සරහට පේවෙන්න. මුදලාලි හරිම කෛරාටික වැඩක් නේ මං අපේ ලොකු හාමුදුරුවන්ට කරලා තියෙන්නේ. ඒ මොකද්ද? ලොකු හාමුදුරුවන්ගේ නගා බැඳගෙන ඉඩ කඩන් ටික හරක බාන ටික භාගයක් වගේ අයිති කරගත්තා. ඉතින් තාක හණියක් පුත්තලන් යන්නේ පෙරක දොරු මහත්තයෙක් අල්ලන්නලු නඩුවක් කියන්න. බාවද? එහෙනම් මට තවත් මේ වගේ මොටුන් දාපු රිදී බොත්තම් වලක් හදාගෙන වර. හොඳමයි හාන්දුරනේ. අවහට ඇවිල්ලා වීපැලක් මන්නම් පළ. හොඳමයි හාන්දුරනේ. මේ අපේ ගෙදර බුදියා කෙල්ලෙක් ඇවිත් තුන් සැරයක් වලව බලපන්. බල්ල බැඳපන් අටුකරුවේ. යා. හේ. හේ. ඕක නවත්තපිය. අර ඉන්නේ රොමිල්ලා ගෑණි නේද? එතනද රොමිල්ලා නිදහස් වෙලා එනවලු. නේද බල? එහෙමයි. ලියමනක් කියවලා තිබ්බා. තාක්කේ නැති හින්දා මේ ගමනත් නිදහස්. කීපි ආපු ගමන් ඇවිදලා මාව හම්බෙන්න කියලා. දක්කපි. මං යනවා බාලයාගේ නගරේ. ගියන් වරෙන්. මේ පාර මගේ ණය රුපියල් 300ක් පැනලා ඇති නේද අපේ මුදලාලි? 400ක් පැනලා පින්හාම කන්න සරු වෙච්ච දාගේ යවදාපන්කෝ. මගේ අම්මේ. අවිශ්වාසන මේ තියෙන පොත බලාපන්කෝ. නෑ ඕනේ නෑ. ආය මොකද? කොහොම ගෙවන්නද මන්දා? ඒක බැරියයි. මොකද උඹලා පැනලා යනවා ඒ ගමින්? උවා මං එහෙනම් ගොහෙන් එන්නම් අපේ මුදලාලි. ගිහින් වරෙන්. මොකද අවුවේ හිටගෙන? මොකද? අවුවේ හිටගෙන? මොනවද ඕන බඩු? මොනවද ඕන බඩු? මොනවද ඕන බඩු? එහෙනම් වෙන උමනාවකටද ආවේ? උඹ මීට ඉස්සෙල්ලා මේ කඩේට ඇවිල්ලා නෑ නේද?
උඹ නේද රොමියල්ගේ ගෑණි? ඔව් මුදලාලි. ඌ නිකවරටියේ පැත්තේ මිනිමෙරුමක් කරලා දැන් හිරේලු නේද? සැකීට අල්ලගෙන ගිහින් නඩු ඉවරුණු ගමන් ළඟදී ආපහු එනවා. කුලියටලු මිනිමෙරුවේ නේද? අපේ ආරච්චි මස්සිනාලු මේ පාර කොන්ත්‍රාත්තු අල්ලලා දුන්නේ. මං හරි අමාරුවක වැටලා ඉන්නේ මුදලාලි. ඉතින් උඹට තියෙන්නේ අපේ ආරච්චි මස්සිනා ළඟට යන්නනේ. එයානි වැඩේ පංග්‍රාර්තු කළේ. ගිහින් කියාපන් මිනිහයනකන් කණ්ඩ දෙන්න කියලා. මං කිව්වා මුදලාලි. ආරච්චි නිලම කියනවා එයාගේ යාළු මහත්තයා කිව්වලු මේ රොමියල් එළියට ගන්න නඩුවට සේරම වියදම් කරනවා කියලා. අද්දකාත් අල්ලන්නත් වියදම් යනවලු. ඒ වගේ මට කීයක්වත් දෙන්න බැරිලු. ඒ මහත්තයට බැරි නම් ආරච්චි මස්සිනාට කියපන් උඹට කණ්ඩ දෙන්න කියලා. හරි වැඩක් නේ මේක. මොකද එයානේ රොමියල් ඔය ගමන යව්වේ. අද වෙනකන් කුරහන් ටික දුන්න ආරච්චි නිලමේ. ඒත් නිලමෙටත් ඕක හැමදාම කරන්ට බැහැනේ. මම මේ දැනුත් ඒ ගොයින් එන ගම. බාලයාගේ ගෑණි කැමති නෑ මං ඊ යනවට. කීසමානි කුරහන් කරකක් දීලා කිව්වා. ඇයි උඹට කුලී වැඩක්වත් කරන්ට බැරි කියලා. ඉතින් උඹට කුලී වැඩ කරන්න හැකිනේ. මට කුලී වැඩ කරලා පුරුදු නෑ මුදලාලි. කුලී වැඩ කරලා පුරුදු නෑ? උඹ කොයි පළාතේද? කුරුණෑගල. කුරුණෑගල කොහෙද? කොළඹ පාරේ. ඉතින් එච්චර හේ ඉඳලා මේ හද්දා පිටිසරට ආවේ. උඹ රොමියල් එක්ක එනකොට දැනගෙන හිටියද ඌ IRC කාර්යයක් කියලා? උඹ කැමැත්තෙන් ආවද ඌ එක්ක? උඹලගේ අම්මලා තාත්තලා දුන්නද ඌට? මොකක්ද උඹේ නම? සිද්ධි. සුද්ධි. සුද්ධි. එහාට වරෙන්කෝ. ඵලයන් ඇතුළට. වරෙන්කෝ. ඵලයන් ඇතුළට. බණ්ඩයිනවා. ඵලයන්. ඵලයන්. ඔය අඩි පාර දිගේ ඵලයන්. ගොඩ කිල්ල ගහක් ඇති. එතන හිටපන්. මං එනවා. ඉතින් ඵලයන්. ඉතින්. ඵලයන්කෝ. කිසි දෙයක් බයන්න එපා. ඔච්චර වෙලා ගියේ මොකද බල කෑම එක ගේන්න? දැනිකයට කෑම යන පරක් වුණා. මම මේ දොට්ටයා ගන්න බැරුව වරුවක් බලන්න හිටියා කඩේ නවත්තලා යන්න කෙනෙක් නැති හින්දා. මං එනකන් කවුරු හරි ආවොත් බඩු කිරපියයි. සල්ලි එහෙම ගන්න එපා. සල්ලි එහෙම ගන්න එපා.
පුදුම ගැහෙනි බං. සුද්ධි සුද්ධි වතුර ටිකක් සුද්ධි මොකද උඹට උඹට අමාරු නේද? මම යුද්ධයට ආපු ගමන් තාම මට මොකද්ද වුණා? සුද්ධි මොකද උඹට අමාරු නේද? මට ආමතයි. ඇයි උඹ මට කිව්වේ නැත්තේ? උඹ ආමතේ. බොහොම කිව්වා හරපන්. මං කඩේට ගිහලා මොකක්ද තරන් එන්න හොඳේ? මට ඔන්න අල භාගයක් දාපන්. උඹට කතා කරලා කියන්න තිබුණානේ උඹ ආමතේ කියලා. ඔව් ඊටපන්. මොකෝ මුදලා අසනීපයක් වද්ද? බලාපංකෝ පීතර බඩේ උස්නයක් හැදිලා සීදනුත් යනවා. පෑවිල්ලට මුදලාලි. පෑවරයක්වත් බීවනම් හොඳයි නේද? පමාදනේ හින්දා බලන් ඉඳලා බඩු ගිරන්න ගත්තා. කමක් නැහැ කිරපන්. වෙන බොම්බයි ලුණු කාලයි. වෙන තේ අවුසක් දාපන්. වෙන එච්චරයි. ආරච්චිනේ නෙමෙයි උදාහරණයක් පුත්තලම් යනවා හම්බ වුණා. පෙරක දුරු මාත් එක්ක හම්බෙන්න යනවා කිව්වා. අපිට නම් තදියමක් තිබුණේ නෑ පීටර් ඉඩකඩම් බෙදා ගන්නට. නමුත් ආරච්චි මස්සිනා මට යාගේ නගා පෙළවහට දුන්නට අද වෙනතුරා මට මස්සිනේ කියලා කතා කරලා නෑ. පෙරක දුරු හොයාන යන්න ඇති මොකක් හරි උඩර වැට්ටියකට. මම මෙවුවා මේ කතා කරන්නේ කවුරුත් හොඳින් ඉන්නවා දකින්න ආසහින්දා. ඔව් අයිතින් බෙදා හදාගත්තත් නැතත් ආරච්චි නිලමේ මැරුණ දාක අපේ මුදලාට නෙවෙයි අයිති වෙන්නේ ඔක්කොම. මිනිස්සු ගැන හැමදාම විශ්වාසය තියාගන්න බෑ බං. දැන් බලාපන්. උඹයි උඹේ මලයා ඖෂධයයි. ඔය කුඹුරුවක් කර බාගෙටනේ හැමදාම මරා ගන්න තනන්නේ. ඌ ගැන නම් මතක් කරන්න එපා මුදලාලි. දෙන්නට පියවුරුමෙන් හම්බෙච්ච කුඹුරු. මං කිව්වා ඌට කන්නයක් වැඩ කරගෙන මට කන්නයක් දෙන්නයි කියලා. ඌගේ තන්නාසේ යට ගහලා කාසිප්පු කට ගහගත්ත ගම චාරිත්‍රාක් වගේ මගේ ගේ ඉස්සරහට ආවිලා නවනින්දිරා වචන කීකයා බනින්. මාව කටින් බය කරන්නේ. අනේ මටයි මගේ ගෑණිටයි දැන් තිත්ත වෙලයි තියෙන්නේ. බණ්ඩු ඔය පීටර්ගේ ගාන කීයද කියලා කිව්වනම් පරිපූර්ණයි. සීනි භාගයයි. තේක ලවුන්සයයි. දෙකයි බලක් දියම්. අපේ මුදලාට ආශ්‍රය බඩේ ගාය හැදිලාද කොහෙද? මේ බඩේ උස්නයක් නේ. බණ්ඩු වැවරයක්වත් අපේ මුදලාට කඩලා දීපියකෝ. මං ගිහින් එන්නම් මුදල. ගිහින් එන්න. බණ්ඩු මම බෙදර දුවනවා.
හොඳට හාපලා ටික ටික කාපන්. වතුර වැඩිපුර බීපන්. බරවුමෙන් ඇවිත් කඩේ පෙරට වරෙන්. මොකුත් අමුත්තක් නැතුව වගේ වරෙන්. ඇවිත් මගෙන් ආයට බඩු ගනිමින්. මං ඕන තරම් දෙන්නම්. ගෙදර තියාගෙන කාපන්. උඹ මහ පුදුම ගෑණියෙක්. මේ ගන්තුලානේ හැම ගෑණියෙකුට වැඩිය වෙනස්. උඹ හැමදාම ඉරමින් වෙලාවට මේ ගහ යටට වරේ. මණික මහ කඩේට ආවේ අද කොච්චි කඩේ වහලා ඈ? සීනි ඉවර වෙලා. මං ආවේ සීනි ටිකක් ගෙනියන්න. කෝ මං එනකොට මුදලාලි ඉන්නමයි. බඩේ අජීර්ණෙද්ද කොහෙ හැදිලා බැද්ද පැත්තට ගියාලු. 1.65. 5යි 10යි. අපි යන්නම් අපේ මණිකේ. හා ගොහින් වරේ. ආරච්චියව දැක්කේ නේ බං ගාත් දොහකින්. ඕන් අද උදේ පුත්තලන් යනවා දැක්ක බාලයත් එක්ක. යන්නම් මණිකේ. හා ගොහින් වරේ. බඩේ අජීර්ණයක් නම් බෙහෙතක් හේතක් ගන්න ඕනේ. හැම පිටේන අතර මොකටද බැද්දට ගියේ? ඒක සතෙකුට දාන්න නෙමෙයි බැද්දට ගියේ. ඇයි කඩේනේ දැම්ම නම් සතෙක් කන්නේ නැද්ද? සතෙකුට දාන්න තිබුණා. ඒත් බැද්දට ගියා. ඵලයන් මැනිකේ කොයිද ගියේ කියලා බලපන්. ඵලයන් ඉතින්. මොකද සුද්ධි උඹට කලන්තයක් වද්ද? නන්නත්තර යන බැල්ලියෙකුට දෙන්න වෙන්නේ නැති බැද්දට යන්නේ නැත්තේ. ඔය මල්ල මෙහෙ දීපන්. ගනින් යට. හානි. ආයෙ පොතට දාන්නම්. ඔක්කොම රුපියල් 5යි 770යි. එහෙනම් මං යන්නම් මුදලාලි. හොඳයි ඵලයන්. ණය එහෙනම් පොතට දාන්නම්කෝ. හොඳයි ඵලයන්. කොහෙද බලා යන්නේ? ආනමඩ යනවා අපේ මුදලාලි. මා කිව්වා ආනමඩ යනවා අපේ මුදලාලි තල ටිකක් විකුණ ගන්න. කීයද දැන් තල? මුසල 40යිලු. මුසල 40යිලු. අපි එන්නම් අපේ මුදලාලි. හා. ගින් වරේ. චා. සෝයකෝ කුඹුරු කෑල්ල තනියම කණ්ඩ අල් පඳුරු බල්ලා තෝ වැඩිය නටන්න දෙන්න බබුතෝ අල් පාර කොඳුරු බල්ලා මට ඇති මොහඹුව නැතුව නිස්කීර්ණ කිව්වා. යනහක ඵලයන් අවසරයෝ. එහෙම යන්නේ නෑකෝ. තෝගේ ගෑනියත් අරගෙන තමයි යන්නේ. අය කණවෙන්දුම් බැල්ලි. යෝවල බය අම්මගේ එක දණයකින් කිරිබීපු ඉඳන්නේකෝ.
සුද්ධි උඹද කොහොඹ ඊයේ පැල් රැක්කලා එනකොට ගේනවා කියපු වට්ටක්ක ගෙඩිය ඒකද මං ඊරා කඩලා තිබ්බ හේනේ මට මතක නැති වුණානේ බා අද රැට ගෙනත් දෙන්න අනේ අම්මා පාද රැට ගෙනත් දෙන්නම්කෝ අදරට ඒක අදරට ගිහිලා හයි කරව නැත්තේ සුද්ධි කවුද මම රණා පොට්ටක් දොර ඇරහංකෝ උඹද අනේ දොර ඇරහංකෝ බා මම උඹට දවල් කිව්වනේ කරන්න ඕනේ වැඩේ වට්ටක්ක ගෙඩිය ගෙනාවා පොට්ටක් දොර ඇරහංකෝ මම එකපාරක් උඹට කිව්වා කලියම් මෙතන ඉලිපත ගන්න ඉස්සෙල්ලා පාට වීසි කවුද? මේ මම මුදලාලි ඖෂධයක් මොකද උඹ? මට බීජ දෙන්න මුදලාලි උඹ දවසකට කොච්චර බොනවද ඖෂධය? උංගා ලාම්පුවෙන් පත්තු කරගන්න. උඹ නම් කවදා හරි මැරෙන්නේ කසිප්පු විසෙන් තමයි. මට ටිකක් කරදරයි මුදලාලි උඹලට කවදද කරදර නැත්තේ? මුදලාලිගේ මස්සලා වුණත් අපේ ආරච්චි මහත්තයාගේ මේක තවදුරටත් ගෙනියන්න බෑ. අපේ මුදලාලිට ඇත්ත කිව්වම මොකද? අපි පුරුද්දට අඳේ වැඩ කළාට කන්නයක් යනකොට ගන්න අස්සන්න තිබිලා මොනව කරන්නේ? අවුරුද්දට ගෙට ගන්න 2000 300 පස්සක් කන්න ඕනේ. මම මේ තකහණියක් අද ආවේ. අපේ මුදලාලිගේ කුඹුරු කෑල්ලක්වත් වැඩ කරගන්න ඉල්ලන්න. උඹලගේ මොලේ පෑදිච්ච එක හොඳයි පහුවෙලා හරි. ඒ වුණත් උඹට වැඩ කරන්න දෙන්න ලියදු කන ටිකක් තමා නැත්තේ. මට වැඩ කරගන්න කොහොම හරි කුඹුරු කෑල්ලක්වත් වෙන් කර දුන්නොත් මගේ ඇට කෑල්ලකටවත් අමතක නොවන ලොකු උදව්වක්. හැබැයි උඹ මං කියන විදිහට වැඩ කරන්න ඕන. උඹ ආරච්චිල මස්සිනාගේ කුඹුරෙන් අස්සෙන්න එපා. දිගටම වැඩ කරගෙන ඵලයන්. ඕවා උඹලා පරම්පරාවක් තිස්සේ වැඩ කරගෙන ආපුවා. ඒ වුණත් මුදලාලි එව්වා දිගටම වැඩ කරනවා නම් මම මේ කඩේ ණයතුරු කන්න කෙලවරේ කියලා දාන්නේ කොහොමද? උඹ මගේ ණය ගැන කරදර වෙන්න එපා. උඹට දිගටම ආරච්චි මස්සිනාගේ කුඹුරු කෑල්ල වැඩ කරගෙන ඉන්න කියලායි මං කියන්නේ. උඹ දිගටම වැඩ කරගෙන හිටියොත් දවසක උඹටම අයිති වෙනවා ඔය කුඹුරු කෑලි ටික. හිටපු ආරච්චි කුඹුරු ටික මටම අයිති වෙනවා? උඹ කලබල නොවී හිටපන්කෝ. අපි වැඩ කරුවට ආරච්චි නෙලවලගේ පරවෙන්නේ දන්නේ. සින්නක් කරවපුනේ. ඒ වුණාට කමක් නැහැ බං. මං උඹට සාසුද්දෙන් කියන්නම්කෝ. කුඹුරු පනත කියලා එකක් කොළඹ කවුන්සලේ පාස් කරලා තියෙනවලු. අම්මා ඒකේ හැටියට හුඟා කල් අඳේට වැඩ කරගෙන හිටියොත් ඒ මිනිහව ඉඩමෙන් අස් කරන්න බැරිලු. අනික දැන්
ගං අඳේට ගෙවන ගානත් අඩුයිලු. හැබැයි එකම දේ අඳ ගොයියා එක දිගටම එකම කුඹුරේ වැඩ කරගෙන ඉන්න ඕනලු. එහෙනම් මුදාලි කන්න එකකට අඳේ මාරු කරන්නේ. ආමතේ ඉඳලා එක පාරටම බත් කන්න හොඳ නෑ. ඒකින්ද ඔය ග්ලූකෝස් ටිකක් කාලා ඊට පස්සේ කාපන්. මීට කලින් හම්බ වුණා නම් ඔබ දන්නවනේ මං අර අජූව මැණිකව කරකාරේ බැන්දේ ඇයි කියලා. මම මේ ගමට එනකොට ගෙනාවේ අතයි පයයි විතරයි. නෑ දැයෙක් මිත්‍රෙක් නෑ. මුළු ගමේ මීඩන් වලින් භාගයක්ම ආරච්චිලගේ නගාට අයිති බව මට තේරුණා. මං ඒ කිව්ව යාළු කරගෙන මැණික මගේ අතින් කිලුටුණු හින්දායි මට ඒ කිව්ව දුන්නේ වෙන කරන්න දෙයක් නැතිකමට. නැත්තම් පාතරාට එකෙකුට ඔය ගෑණිව දෙන්නේ නෑ ආරච්චිලා මලත්. ඒකෙන් මට ගමෙන් භාගයක්ම අයිති වුණා. නමුත් ඔබ මට හම්බුණා නම් මුලදී උඹ මටම කැපෙන ගෑණි. උඹත් එක්ක කොච්චර හිටියත් මට වෙහසක් නැහැ. උඹ මා ගාවම ඉන්නවා නම් මට මේ ගන්තුලාන විතරක් නෙමෙයි. ඕනෑම රටක් රාජ්‍යයක් වුණත් අල්ලන්න හත්තිය ලැබෙයි. යන්න. බයි තියනවා නේද? මගේ අපේ එතකොට පාහරේ තෝ කියන්නේ තොටයිති කියලා මගේ ඉඩකඩ. එට දොට්ට දාන පාහර බල්ලා. එහෙම මෙතෙක්කල් වැඩ කරපු අඳගොයියේ කස් කරන්න දෙන්න බෑ ආරච්චි නිලමේ. අස් කරන්න පුළුවන් ඒ මිනිහා කැමැත්ත උඩයි. නැත්තම් කුඹුරු හොඳට වැඩ කරන්නේ නෑ, වපුරන්නේ නෑ කියලා ඔප්පු වුණොත් විතරයි. නීතිය හැටියට ඒ මිනිස්සුන්ට ඒ කුඹුරු වැඩ කරන්න දෙන්න ඕනේ. ඖෂධයට ඕන නම් සදහට මේ කුඹුරු වැඩ කළ හැකියි. මට නීතිය උගන්වන්න එපා. ග්‍රාමසේවක ඉලන්දාරියා. අපි සුද්දගේ කාලේ හිටන් ආරච්චි පට්ටම් දරාපු අය. තමුතලා අද ඊයාවට. එතකොට තොපි කියන්නේ තොපේ මුළු 70 වර්ගෙම බඩකට ගහගත්තු උපෝපන් ಜಾති කඹුරල ඉවර කරන්න බැරි තරම් හැත කරගත්තු කුඹුර වලින් අසෙන්නේ නැහැ කියලා. අපේ પરම්පරාවේ තමයි ඔය කාගේ අටුවලට පටන් දුනත් ඔව අස්සද්දලා අද වෙනකල් සරුසාර කරගෙන දරු මුණුපුරන් වගේ හදා වඩා බලාගෙන හිටියේ. අපේ ඇඟේ නහර වලින් පිට වෙන්නේ අපි උපන්දා ඉඳලා ඔය කුඹුර වලින් නාපු මඩගන්. අපේ මුදලාලි කිව්වා වගේ මැරුවත් අපි අපේ ඇඳේ අතරින්නේ නැහැ. මට තේරෙනවා මේවා කාගේ කුමන්ත්‍රණ සැද්ද කියලා. එහෙනම් ඖෂධයෝ තොපිට අපේ මූණට කතා කරන්න හත්තිය දුන්නු. තොපේ ඔය අලුත් දැනමුත්තන්ට කියලා හෙටනිතට මෙහාට වර. නොතාරිස් ගෙන්නලා තොපිට අපේ પરම්පරාවෙන් වෙන බූදලේ සින්නක් කරම ලියලා දෙන්න. ඔව් මං එන්න. પરම්පරා ගානක් මඩ නාපු අපිට තමයි ඔය අයිතිය. මහාණ්ඩේ නීතිපත් කළා තියන්නේ එහෙම. ඔව් මං එන්නම් හෙටම වලව්වට. බොහොම හොඳයි.
පුළුවන් නම් ඔය කියන විදිහටම මටම ලියලා දෙනවා හොඳයි. කියලා දෙන්න වර පාර බල්ලා. අපි ගිහින් එන්නම් ආරච්චි නිලම. බලපන් ඔබ කොච්චර ණයට අරන් තියෙනවද කියලා. රොමියලා නිදහස ආවොත් හොඳයි. නාවොත් කවුද ගෙවන්නේ? අනේ මන් දන්නේ. මුදලාලිත් ණයට දෙන මේ කොහොම දෙන්න ඕනේ ආපෝ ගෙවන්න පුළුවන් ඒ උන්ට නේද? සුද්ධි බලපන් අර ගෑනු දිහා. මොකද උඹට විතරක් බැරි අනෙක් ගෑනු මගේ කුලි වැඩක් කරන එකෙන් කණ්ඩ. මොකද උඹ සිතාදියෙන් ආවයි කියලා අනෙක් ගෑනුට ඇති මාත්තුවකින් උඹේ අතපය හැදිලා තියෙන්නේ. මම ඔබේ හොඳටයි කියන්නේ ණයට කාලා අමාරු වැටෙන්නේ නැතුව අනික් ගෑනු වගේ කුලි වැඩක් කරලා කණ්ඩ ඉගෙන ගනි. ඔක්කොම හරිනේ? හරි මැනිකේ. ඉතින් යමල්ලා. මං කියන්නේ වරදක්ද බොලාලා? සිතාදියෙන් ආවා කියලා ඌබ සබන් ගාගෙන කීත්ත දෙපට ඇඳගෙන පාරේ ගියාම සේරම හරිනේ. මේ ගමේ බොලාගේ කෙල්ලොත් පටන් ගනිවි දැන් ඉතින් සිතාදියේ චාරිත්‍ර කරන්නේ. අනේ මෙහෙමත් නාඩග. දී මෙහාට ඇවිල්ලා මේ බඩු ටික මල්ලට දාගනි. බය නැතුව වරෙන්. වරෙන් ඉතින්. මැනිකේ නෝනා හින්දා මට ඕන අපහාසයක් කරන්න ඉඩ දුන්නා. මගේ පැත්තට වචනයක්වත් කිව්වේ නැහැ. කොමල්ල කොහොමද සුද්ධි මං කියන්නේ? මැනිකේ කියපු එක ඇත්තනේ. මොකද උඹට වරුවක් දෙකක්වත් කුලී වැඩක් කරන්න බැරුව අය. ගහයට දිනම් කතාව හොම නෙමෙයි. ඔය ඉතින් ආයෙත් නවත්ත මේ කරත්තේ. ඔව්. අපේ අයියා බෑරක් කරනේ. කොච්චි කඩේට කියන්නේ තෝව බහ දකින්න. තෝගේ වහයි කෙරුම්කාරකම් ටික කියා දෙන්න. මෙන්න මේ බීමලු වගේක් ගෙනියන්න අපේ මුදලාලිගේ කඩේට ආව. අපේ මුදලාලි. ඔයද පාතරටින් අපු පාත්තේක් තෝ රවට්ටගෙන කසාද බැඳගත්තා. අපේ පරම්පරාවට ආйти මුළු බූදලෙම අයිති කරගත්තා. තෝගේ වේසකමෙන් ප්‍රයෝජන අරගෙන ඌ මේකේ බින්න බැත්තේ. තෝගේ රූප ලක්ෂණයට දෙයක්ෝ? ඈ? නන්නත්තරය විදලා කඩ කැල්ල කටෝ ගත්තා. ඊට පස්සේ තෝ එක හාද වුණා. ඒකෙලි පුච්චු වුණාම බොරුවට ගමෙන් පනින්න වගේ හැදුවා. තෝ යන්තම් බෙල්ලෙල්ල කසාද බැඳගත්තා. දැන් පේනව නේද? හරකියේ. දැන් පේනව නේද? තොට මොකටද කියලා? අනේ අපේ අයියේ දැන් ඌ මගේ කුඹුරවල වැඩ කරන බැල්ලිගේ පුතල්ලට උගන්නලා ඒවා අයිති කරගන්න හැටි. වයස්ස ගන්න නැතුව වලව්වට ඇවිදilla මට කෙලින්ද? පාහර බල්ලා. මොකෙක් වුණත් ඒ මගේ මිනිහා. ඒ මිනිහට අපහාස කර හොඳටම ඇති. අපි බෙදාගත්තේ අපිට අයිති කොටස්. අයියාගේ අපි අල්ලගන්න ගියේ නෑනේ. හය යමල්ලා. හොඳයි අල්ලලා බලමු එහෙනම්. බලය දක්කපේ කරත්තේ. මොකෝ ඖෂධය සුරුට්ටුව අතේ තියාගෙන ඈ ඉදා පත්තු කරගනි. ග්‍රාම සේවකයා හරි ශූරයා. අලුත් ආණ්ඩුව පරණ ආරච්චි පට්ටම් ගලවලා දැනුගත් කොල්ල ග්‍රාම සේවක කරලා ඇව්වා. මං ගියා උන්නේ නැත් ඒක ආරච්චි වල. කිව්වා කියන එක කට උත්තර නැහැ. ග්‍රාම සේවක උන්නේ ආරච්චිලටත් නීති පොත ඉගන්නුවා අපූර්වට. රුමියල්ගේ කවදා ඉඳලාද අපේ මුදලාලිගේ කඩේ වැඩට ගත්තා? ඉඳා තියාගනින් මේක. තියාගනින්. ගනින් ඕක.
ඔබ කෙලින්ම කියපන් ආරච්චි මස්සිනාට. අද කොවි කමින් අස්සෙන්නේ නැහැ කියලා. මම මේ සල්ලි දුන්නට කියනවා නෙමෙයි අපේ මුදලාලි. මේ නීති ප්‍රශ්න තේරුම් බේරුම් කරලා අහගත්තට පස්සේ මං දෙන්නම්කෝ ආරච්චිලගේ තරු වීසි වෙන්න. සුද්ධි. ඔබ මොකද මං අලාත ගන්න? ඕන්න අපි ගියා අපේ මුදලාලි. මට කලබලයට අමතකුණා මිසක් ඔබ මෙතන දැවටි හිටපු එක හරි නෑනේ. ඖෂධයට ඉව වැටෙනවා වගේ. අපි මෙහෙම ඉඳලා කාගේ හරි ඇහැකට වැටෙන එක හරි නෑනේ. නැද්ද මං කියන එක හරිනේ? ගහ යට දෙක කතාවක්, කඩේ දෙක කතාවක්. ඔන්න ආයෙත් උඹ ගහ යට කතාවල් අදිනවා. කඩේ මගේ උනාට ඉඩම මගේ නෙවෙයිනේ බං. ඒක මැනිකගේ. මැනිකිඩින්ගේ එක්කම ගහ යට ටිකක් කරගත්තාම ඉවරයිනේ. පොඩ්ඩක් කල්පනා කරලා බලපන් සුද්ධි. මං කීයක් හිතේ තියාගෙන වැඩ කරන්නද? කුඹුරු පනත හින්දා දැන් කුඹුරු කෑලි ටික රැකගන්න සල්ලි වීසි කරන්න වෙලා. අනෙක කොහොම රැක්කත් එව්වයි අයිතිය මැනිකේ මැරෙනකන් ඒකිගේනේ. ඉතින් ඒකිවත් හොඳින් තියාගන්න එපාය. දැන් ඉතින් ඵලයන්. මීට පස්සේ කඩේට ආපුවාම දැවටි ඉන්නේ නැතුව බඩු ගත්ත ගමන් ඵලයන් අනිත් උන් වගේ. කියන කතාවක් හිතේ හැටියට කියාපම් බැද්දේදී. දැන් ඉතින් ඵලයන්. ඵලයන්. අනමනරි අනමනරි මේක ළඟ තියෙන සබම් පුෂ්ප මම අදනේ දන්නේ තොට කොහෙන් මේ පුෂ්ප සබම් කියලා. උමරි මල් චීත්ත අදනේ මම දැනගත්ත තෝ අපේ මුදලාලිත් එක්ක යාළු වෙලා අලුත් නෙයාඩේ පටන් අරන් කියලා. තෝ මෙතෙක්කල් පැලලි දොර ඇරලා බුදියා ගත්තේ ඕන වල් බල්ලෙකුට එල්ලි වෙනකන් උළුව සපා ගන්න ඉඩ දීලා. දැන් තෝ ඒවමදි වෙලා අපේ මුදලාලිත් අල්ල ගන්න දඟලනවා. අම්මේ ඖෂධය මට නින්දා කළා පයින්ුත් ගෙව්වා. ඉතින් යකෝ බෙත් වැරද්ද නෙමෙයිද? උඹනේ උට ඉස්සෙල්ලම ගහලා තියෙන්නේ. මගේ නිවිය නරක නිවිය තමයි. ඒ වුණාට මුදලාලි වගේ පිටස්තරෙක් නෙමෙයිනේ. ඒ මිනිහා ඉන්නකොට මට කවුරු හරි ගැහුවා නම් අද උගේ කටුවත් හොයන්න ඉඩ තියන්නේ නැහැ. ඒ කියන්නේ උඹේ රොමියල් එක බලනකොට මම මහ බය ගුල්ලේ. වෙන මොනවා හිතන්නේද? ඈ? පට්ට වේසි. තෝ දන්නවද බල මං කවුද කියලා? තෝ හිතද තෝ වගේ බැල්ලෙකුට වසංගුණු පළියට මං ගෑනවද සාගතෙන් තොට වසං වෙලා කියලා? හැබැයි තෝ දන්නවද බල අසර ගහන සැනින් මට මේ ගමේ ඉන්න ඕනම ගෑණියෙක් මෙතට ගේන්න පුළුවන් කියලා? එතකට වේසි. කතා කරපිටින්.
කරපිය. මම මොනවා කියන්නේද? මං ඉතින් යටකට වෙසිනේ. සුද්ධි. මේ බලපංකෝ. ඔබට කේන්ති ගියාද? මේ බලපන්. මට උඹ නැතුව බෑ බං. මං කොහොමද බං මොනම දෙයකටවත් උඹ වෙනුවෙන් මැදිහත් වෙන්නේ? මම මේ ගමට පාත රටින් කාත් කවුරුවත් නැතුව ඇවිදිලා උඩර වැටි යොදලා යමක් කමක් හරි හම්බ කරගත්තා. මේ ඔක්කොම විනාශ කරගන්නද මට කියන්නේ? ඖෂධය මගේ පෑන් ඔක්කොම දන්නවා. උගේ වැරද්ද බීමත්කම. මං කොහොමද ඌට දඬුවම් කරන්නේ? අනික මට පුළුවන් ඈ මේක හරිය මේක වැරදි කියලා ඌට කියා දෙන්න. ඌ මොකෙක්ද? මං කොහොමද උඹ හින්දා මේ ඔක්කොම විනාශ කරගන්නේ? ඊට පස්සේ උඹට සබන් කෑල්ලක්වත් දෙන්න මොනම දෙයක්වත් ඉතිරි වෙන්නේ නැහැ. උඹ යන්නද? ආ? වෙන මොනවා කරන්නද? එහෙම යන්න දෙන්න බෑ. මෙහෙන් ඉඳ ගනින්. ඉඳ ගනින්. උඹ තරහද? ඔන්න ඉතින්. ඔන්න ඉඳ ගනින්. ඔය ඇතිද? බාලයෝ මේ නෝමන්දනේ. මේ රොමියල්ගේ කියවිලා ගීලා තුනම් මෙල්ල දීපන් මේකිට කුරහන් ලහකොත් දීපන් එහෙමයි හම්බුනේ. රොමියල් කවද්ද බොලේ ඉන්නේ? හිතානිද්දම එනවා. වීරතුරිය මහත්තයත් මට දන්නව ලේවලා තිබුණා. ආපු ගම හෙන්ට ගියා අපි. එහෙමයි. මොකටද දන්නේ නැහැ? ඒවා ගෑනුන්ට ඕනි නෑ බොල. වීකුරක්කම් ටිකක් අරන් පළ. තව ඕනි නම් වෙන වෙලාවක ඇදින් ඕනි දෙයක් ඉල්ලන් පළ. හොඳමයි හාමුදුරනේ. අර මොකද එන්නේ? ඖෂධය හාමුදුරනේ. ඒ තරමටම දැන් මුන් නිර්භීත වෙලා. ඔප්පු ලියා ගන්න එනවා. මදයි උඩ ගිහිල්ලා තියෙන තරමක්. යකෝ මේකේ නැති තැනක් නැහනේ. යන යන තැන මේකේ. කෝකිද යකෝ? රොමියල්ගේ කි? ඒකේ ඇවිත් තියෙන්නේ මගේ ගෙදර මගේ මිදුලට. ඒක ගැන තොට කතාවක් නෑ. තෝ ආපු රාජකාරියක් කරගෙන පළ. ඒකත් ඇත්ත. ඒ වුණාට අර කඩේට ඵලයන්. එතනත් මේකේ දැවිටි. මෙතෙන්ට වරෙන් මෙතනත් මේකේ දැවිටි ඉන්නවා. මොනවා හරි අරන් යන්න. තෝ දැවටෙන්නේ ඉතින් මුදලාලියා කඩේ විතරයිනේ. ඔන්න ඕකනේ හාමුදුරනේ වැරද්ද. මම මේ කාබ්බේපු සමහර ලාවට මොනවා කරනවද කියලා මටම තේරෙන්නේ. මම මේ කියන්න ආවේ પરම්පරාවක් වැඩ කරපු
හාමුදුරන්ගේ කුඹුරු වල අඳෙන් අයින් වෙන්නේ නැහැ කියන්නේ. අයින් වෙන්නේ මොනවටද? සදාහටම වැඩ කරගෙන ඉන්නවා මිසක්ව. ඒක නෑ මං කිව්වේ. සින්නක්කරේටම ඔප්පු ලියලා මලට බාර දෙනවා කියලා. අපේ නිලමේ හාමුදුරුවෝ කවටකම් කරනවා. අපි කෙරෙන දෙයක් ගැන තීන්දුවට එමු. අපේ නිලමේ හාමුදුරන්ට ඔප්පු තිරප් වලින් අයිතියක් තියනවා වගේ. අපේ හිතෙත් තියෙනවා ඉඩම් වලට ලැබි ආදරයක්, අයිතියක්. තොපි දන්නවද බල? අපේ කිරියත් ඉන්න කාලේ තොපේ උට මේ වලව්වේ ශ්‍රී ලංකඩේට ඇවිදින් කතා කරනවා තියා. මේ මිදුල් වල පස්පා ගන්නත් තොපිට අවතර නැති විත්තිය. ආන්නතන කඩුල්ල ගාවට ඇදින් බල්ලෝ වගේ ළඟලා ඉඳලා වලව්වේ වාලෙකුට ගේ පණිවිඩයක් කරලා අපේ කිරියත් බහ දකින්න තොපි අවතර ගත්තේදා. ඔය කියන්නේ මම මෙතන පිළේ ඉඳගෙන ඉන්නත් වැරදි කියලානේ. තෝ ඒක නම් හිතන්නේ පිළෙන් බහැලා ශ්‍රී ලංකඩේ හිට ගන්නු. හොඳයි මම යන්න. හැබැයි ඒ ශ්‍රී ලංකඩ වල ඉඳලා යාතිකා වෙච්ච කාලේ ගියා කියලා හිතේ තියාගන්න නම් හොඳයි. දුවපිය බැල්ලිගේ පුතා. ඔව් යන්නම් හිටපු හාමුදුරනේ. හැබැයි එකක් මතක තියාගන්න හොඳයි. බලමු කවුද දිනන්නේ කියලා. මහා ආණ්ඩුව අනපනත් ඇදුවේ තමුසෙලා වගේ උන් ඉස්සරහා අපි වගේ උන්ට මුණ දෙන්න. අපේ උදව්වට. මොකටද බලතෝ තමුසේ කිව්වේ? ඈ? මොනවද බත? අල්ලා කිරිමේලක් කන්න කලිය. මොන බලතෝ බලන්නේ? යන්න කිව්වේ. බාලයා. බාලයා. මේ නෝම්දුනේ. ගිහිල්ලා මට කෝපි එකක් හදාගෙන වර. හොඳමයි හාමුදුරනේ. රොමියල්ගේ කී? රොමියල්ගේ කී? මේවර. හාමුදුරුවනේ උල් කාපු යුන් ඉහළ අතුවට තියන් යන මහාණ්ඩුවටයි. උන්ට උල්පන්දන් දෙන මුදලාලි පරයින්ටයි. ග්‍රාම සේවක බල්ලන්ටයි යස පාඩමක් උගන්වන්න ඕනි. ඔව් උගන්වන්න කොහොමද පාඩමක් මුළු සංහතියටම? හාමුදුරුවනේ තොටෝනි නෑ ඒවා. රොමියල් නිදහස් වෙලා ආපු ගාම ඉක්මනට මාව හම්බෙන්න එන්න කියාපිය. හොඳමයි. රොමියල් කොහෙද කොගී? කොහෙද ගියේ? මං ගෙදර ඉන්න දවසට තොට ගෙදර ඉන්න බෑනේ දෙයක්ෝ. ගිය කණ්ඩව යන්නනේ. ගේ ඇස්සට වෙලා ඉන්න මොනවා කන්නේද? කොහොමද ඔය මෙච්චර කල් කෑවේ යන්නේ? කොහොමද ඔය පුස්මස් මං කෑවේ? ගෙදර සතයක්වත් තියලා නැතුව ගිහින්. හිරගෙවල් වල මාස ගණන් läගලා ඉඳලා ඇවිල්ලා ලැජ්ජ නැතුව අහන කෑව බිව කොහෙන්ද කියලා. කෑව බිව ඇඳේ ගෑලේ මිනිස්සු ගෙනත් දීපුවා. වෙන මොනවාද? ආයෙසරයක් කෑවේ බලන්න. පිට මිනිස්සු ගෙනත් දීපුවානේ. වෙන මොනවාද?
පස්සේ බොම්කි. බලක් නිකන් මං ඉතින් මොන ගින්දරකින්ද. උයි ආව් අතගනින් අකට. නියපොතු පාරකට නේද මෙහෙ ඉරිලා තියෙන්නේ? අතුරු නගින කවුරුත් නැතු මම්ම නැග්ගා. මුළු ඇඟ හැමතැනම ඊරුණා. මොන අටුවටද? ආරච්චිගේ අටුවට. කොයිද අටුවෙන් ගෙනාපුවා? ඔහෙ තියෙන පිලේ මෙතනක් තියෙනවා. ගමන් තුලන් පස්සේ. ගමන් සිටපො. අමයි. මරොමියෙක් මට උඹ අඳුර ගන්න බැරි වුණා. ඇස් නිදි මත හන්දා. කවද්ද උඹ ආවේ? දවස් දෙක තුනක් විතර ඇති. බීඩියක් දෙන්නකෝ මුදලාලි. උඹ නැති අතරේ ගෑන්ට දීපුවයි නදි තුරුස්සකක් ඇති. සල්ලි අතට ආපු වෙලාවක ගෙල දාපන්කෝ. අද හෙටම ගෙවලා දාන්න මුදලාලි. යන්න. අදිසි. මං අදිෂ්ඨාන කරගෙන ආවේ ආය කවදාවත් මේ රස්සාවට යන්නේ නැහැ කියලා. උඹ දකින්න කල් මට මහ මෙරක් වගේ. මේ රස්සාව කරලා කවදාවත් වගතුවක් වෙන්නේ නැහැ. මං රිමාන්ඩ් එකේ ඉඳලා එනකල් උඹට හරියට කණ්ඩ බොණ්ඩවත් ලැබෙනවා. බෑමදාම ඉරමුදුන් වෙලාවට මේ ගහ යටට වරේ. හොඳේ? එනවා නේද? උඹ මහ පුදුම ගෑණියෙක් බං. මේ ගන්තුලානේ හැම ගෑණියෙකුටම වැඩි උඹ වෙනස්. රාලාමි බද මේ පේනකල් මං කීප දහක්ම බලන් වුණා. කාගේද මම මේ කරත්තේ? මං කරත්තයක් ගත්තා. පොඩි ගානකට අහු වුණා. හීරගේ වල දැන් läගලා එපා වෙලා රාලාමි. උඹ හිරෙන් ඇවිල්ලා දැන් කී දොහද? අලුත් වැඩක් පංගරාතු වෙන්නත් කාලයක් තිබුණේ නෑනේ. මෙහාට වරෙන්කෝ ටිකක් කතා කරන්න. පොඩි ගානකට කරත්තය අහුුනේ. මොකද පරණත්තාව අත්තරින්නද? ඈ? සුද්ධි කිව්වම ඔක්කොම අත්තරලා කරත්ත රසාවට බහින්න යනවා කියලා. ඉන්නේ. අපිට ඉතින් කොල්ලෙක් බල්ලෙකුත් නැති ඉඳා. ඔහේ ඉතින් දවස් වීදමට කීයක් හරි හොයාගත්තාම මන්දයි. ආරෝමිල් රාලාමි මේකට ඔබ කැමති වුණත් අකමැති වුණත් මම කතා කරන එකේ වැරද්දක් නෑ නෙමෙයි. නෑ රාලාමි. මම ඔබට වැඩක් බාර දෙනවා. හැබැයි මේක කෙරුණත් නෙකරුණත් ගඟේ මුහුද දැම්ම වගේ තියෙන්න ඕනේ.
මං කැමති නෑ රාලහාමි. අපි කතාව අහවර කරමු. වෙන කාට හරි කියලා බලන්න. එහෙනම් ඔබට විශ්වාස වෙන එකෙක් පංගාත්තු කරලා දෙන්නවත් බැරිද? වෙන එකෙක් මේකට හරියන්නේ. මං හිතා ඉන්නේ ওই මලයිලව් එකකටවත් මැදි නොවී ඉන්න. මං කී කාලයක් හිරේ තැපලා දාවේ. කොච්චර හම්බුණත් මොකටද ඕවා කරලා? ගෑනිට තනියෙන් කාලේ ඉඳලා ඉන්නත් මදිනේ ලැබෙන එක. උඹ මේ පුරුදු රස්සාව අත්තරින්ද හදන්නේ සල්ලි ගැන හිතලාද? හොඳයි. මං කාරණාව කියන්නේ ඉස්සෙල්ලා ගාන කියන්නද? මේ වැටේට රුපියල් 1500ක් උනක් ගෙවනවා. 15ක් කෙරුවා. ඔව් 15ක්. මේ වැඩේ ඉවරුනාම තව වැඩ දෙක තුනක් අල්ල දෙන්න පුළුවන්. ඇඟ බේරගෙන පිටිපස්සෙන් ගිහිල්ලා කරන්න පුළුවන් ඒවා. කොහොමදවත් මට කරන්න බෑ රාලහාමි. ඒ බාර දැක්කේ නැද්ද? බය වෙන්න එපා යකෝ. මේක මේ මගේ වැඩක්. පිට එකෙක්වත් සම්බන්ධ නැහැ. රාලහාමිගේ වැඩක් කිව්වා. ඔව්. කවුද? ඉස්සෙල්ලා කියපන් ඔබ මේ ගානට කැමතිද කියලා. වැඩේ කිව්වම කියන්න. ඔබ දන්නවනේද පීටර්? පීටර් අයියා. ඇයි රාලහාමි? පීටර් අයියා මෙලෝ සත්ජාතේකට හිංසාවක් පීඩාවක් තියෙන මිනිහෙක් නෙමෙයිනේ. ඒක ඇත්ත. ඒ වුණාට මට තොලොංජි කරන්න ඕනේ ඌ නෙවෙයි. ඌගේ මලිය ඖෂධයක්. ඌ ගානට වැඩි. ඌ අර අහිංසක පීතරයා කුඹුරු කැල්ලක් අල්ලගෙන බැනවදිනවා මදිවට මායිකත් ඔට්ටු වෙන්න එනවා. ඌ දැන් කියනවනේ අපේ පරම්පරානුගත වීදම් ඌටමයිති දේවල් කියලා. ඕකට බය වෙන්න දෙයක් නැහැනේ. රාලහාමිලාටමනේ ඔප්පු තිරප්පු තියෙන්නේ. උඹට කිව්වම් මොකද ඇත්තම කියනවා නම් ඕවට ඔප්පු නැහැ. ඌ අපේ පරවේනේ. අපේ කිත්තලා කිරිකිත්තලා ඕවට නීතියක් රාජකාරියක් කළත් නැහැ. මහරජුරන්ගෙන් අලුත් ඔප්පු අරගෙනත් නැහැ. ඖෂධයලාගේ තාත්තාගේ තාත්තා ඔය කුඹුරු කෑලි අසත්දනවා. මතක ඇති උන් තවමත් මේ ගමේ ඉන්නවා. ඖෂධය බුද්ධි ඉල්ල නඩුවක් දාන්න යනවා. නඩුවක් දැම්මොත් මට වාසි වෙන එකක් නෑ බං. දැන් ආණ්ඩු කරණෙව්වොත් අපේ පරම්පරාව වලට කිසිම තැකීමක් නෑ. ඒ වුණාට රාලහාමි උඹට ඒකෙන් වැඩක් නෑ නෙමෙයි. කරන තියෙන දේ මම තීරණය කළා ඉවරයි. උඹට තියෙන වැඩේ කරන්න. උඹට දැම්මෝ මන් දෙන්න 5ක්. වැඩේ කරපු ගමන් පහුවදාට උඹේ ගෑණිය උපන්. අනිත් 10 අතේ. 10 නේ තව 300කුත් වැඩි දෙනවා. ඉතින් පීටර් අයියාවකට ඔබට ඔච්චර මොලයක් නැද්ද රොමියෝලෝ? මේ බලපන්. ඔබට කරන්න තියෙන්නේ මෙච්චරයි. ඔයා මට අයිති නෑ යකෝ. රොමියල් රොමියල් ඔය තියන්නේ යකෝ. රොමියල් උඹ හම්බෙන්න තමයි මං හිතන් හිටියේ. මට ආන්චි වුණා උඹ ගොනෙකුයි කරත්තෙකුයි ගත්තයි කියලා. මම මේ අපේ ගෑනිට කිව්වේ. උඹ මොන තරම් කල්පනාකාරී වැඩක්ද කෙරුවේ කියලා. එදා වේල පිරිමහ ගන්න රස්සාවක් නැති වෙච්චාම තමයි මිනිස්සු ඔය වගේ දේවල් වලට පෙළෙමින්නේ. උඹ කවද්ද කරත්තේ බඳ හිතේ තියාගෙන ඉන්නේ? තාම කල්පනා කරේ නෑ. මං කියන්න. මං පිදුරු ටිකක් බැලලා තියෙනවා වෙදරාලගේ අමතේ. ඉස්සෙස්ලා හාපුරා ඒ ටික ගෙදෙට්ට කියන ගානට වැඩියෙන් උනක් දෙන්න. කියන ගානට වැඩියෙන් උනක් ටිකක් අපි ඉවරනම් රුපියල් 3-4ක් ඇතිනේ. ගාන කීයද? රුපියල් 3-4ක්. ඔව් රුපියල් 3-4ක්.
මොනවද දොඩවන්නේ? රුපියල් 3-4ක්. නිදි මාර්ගාති දොඩවනවා. අන්න ඖෂධය කෑ ගන්නවා. නිදිද? කෑනු ගා පැත්ත කරලා ඉන්නේ. මොකද මාත් එක්ක තරහින් වගේ? හැමදාම මෙහෙම ඉන්නද? නිදහස් වෙලා ආපු දවස් ඉඳලා BP ඇවිදිනවා. වැඩක් කරන්නේ කොහොම වැරද්දක්ද? උඹට නම් මොකද? මමනේ හිර යන්නේ. හිරේ ගියත් කමක් නැහැ, වෙන මොන මන දානික ගියත් කමක් නැහැ. මං ඉඳලා තියෙන දුක් අන්දරාව උඹලට තේරෙන්නේ නැහැ නේ. මෙච්චර අවුරුදු ගාණක් මම මේ පැල් කබලට වෙලා හිටියා. ඔහේ මොන මන දානික ගියත් මේ පාරවත් මට මේ පැල් කබල හදාගෙන ඉන්න සල්ලි ටිකක් හොයලා දීලා යනවා. මොන ලෝකෙකවත් යන්නේ නැහැ. මං හිටින්න කරත්තේ බඳිනවා. මොනවා? කරත්තේ බඳිනවා? දවස ගානේ කරත්තේ බැන්දත් ඔයිට කසිප් වඩියකට සෑහෙන සල්ලි හම්බ කරගන්න පුළුවන්ද? කරත්ත රසාවත් රසාවක්ද? අපරාධ කරත්තෙට ගිය සල්ලි. අර එන්නේ ඖෂධය බනිනවා. අනික කවදා හරි ඖෂධය අතින් පීටරය මැරෙන එක මැරෙනමයි. ඒ විකේ දැන් මේ මිනිහා බාවලා ඔයත් කීයක් හරි හම්බ කරගත්තාම මොකද වෙන්නේ? ආරච්චිට බාවන්න ඕනේ ඖෂධය. ඖෂධය බෑවුවොත් ගුළු ගමම සැක කරනවා. හොඳම නුවණක්කාර වැඩේ කලුවරේ ඖෂධය කෝලහල කරනකොට පැත්තකට වෙලා ඉඳගෙන පීටර් බාවන එක. එතකොට ඖෂධය අහුවෙනවමයි. ගස්. අනික ආරච්චි ඔය වැඩේ පිටමිනියක් ලව්වා කෙරෙව්වත් ඔහේවමනේ සැක කරන්නේ. අනේ ඇත්තට මට තුවක්කු අල්ලන්න ඉගෙන ගන්න බැරි වුණානේ. එහෙනම් මං ওই වැඩේ රුපියල් 100ට කරනවා. අට වාපිය බැල්ලි. තනියම කන්න නේද යකෝ? තෝ දැනගන් මේ ඖෂධය ඉන්නක ලෙව්වාරියල්ල. තෝ බාලට ඉරෙලිය ලකින්න ඉස්සෙල්ලා. අර බල්ලා. තොට යකෝ තොට තනියම කන්න නෙවෙයි යකෝ ඔය තියන්නේ. අපිටත් දැයිද? තෝ දැනගන් මේ ඖෂධය කවුද කියලා? අල්ලු ගෙත්තරු බල්ලා. මගේ අම්මගේ එක තැනකින් කිරිපි බිල්ල දැකෝ වීරගොම්මනේ ඉඩමේ භාගයක් තොටයිද කියන්නේ. ඒක පුරම් බහැලා තිබුණේ. මම ඒක වැරවිගෙන් එලිපෙලි කරලා වපුරනකල් තොට කල්පනා වුණේ නැද්ද යකෝ? ඔය ඉතුරු වෙන්නේ නැහැ යකෝ. තෝත් භාවනා තෝගේ ගෑණිත් තරහ එනවා මගේ ගෙදර. මට ගෑණි දෙනෙක් වැඩි නැහැ යකෝ. බය ගුල්ලා. තොට බැලන එන්න කියපේ තෝගේ ගෑණිට. වර බල්ලා. තොපි ඉතුරු කරන්නේ නැහැ යකෝ. එට ඉරේලිය දකින්න. තොපි ඔක්කොම බා